හිටපු පොලිස්පතිවරයෙක් නෑ පොලිස්පතිවරයා තාම දේශබන්දු තෙන්නකෝන් මහතා තමයි රටේ තවමත් පොලිස්පති පොලිසිය විසින් හොයන තත්වයක කැබිනට් මණ්ඩලය මොකද්ද ඒ ගැන අදහස? කැබිනට් මණ්ඩලයේ අදහස මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනාම ඉක්මනට අත්අඩංගුවට ගත යුතු කියන එක. ඒකත් ආරංචිලා තියෙනවද? හොයනවා. ඒක තමයි සාමාන්‍ය කෙනෙක් අත්අඩංගුවට ගන්න. අපි දැක්කා සෙව්මන්දිගේ අම්මයි මල්ලිපා දෙන්නා මෙහෙම කරන අත්අඩංගුවට ගෙනාවා. දැන් මේ රටේ පොලිස්පති එක්කෝ ඉදිරිපත් වෙන්න ඕනේ. නැත්නම් පොලිස් ඇමති මහජන ආරක්ෂක ඇමති මැදිහත් වෙලා ඔව් අතුරුනන අධිකාරියට ඉදිරිපත් කරනවා. දැන් බලනකොට මේක මේ රටේ නීති දෙකක් නේ. ඔව් දැන් සෙව්වන්දි හරි එකක් අනිත් පැයට තව එකක්. සෙව්වන්දි හරි සෙව්වන්දිගේ ගෙදර කට්ටිය හරි ගේනත් මේ ඇමතුමා නෙවෙයි. පොලිසිය තමයි ගිහලා කරේ. එතකොට පොලිසිය බුද්ධියයිෂ යොදවලා මේ ඉතින් පොලිස්පති හොයනවා ගෙදර ගිහලා බලුවා PSO දාලා යත් ගිහිල්ලා කොහේ හරි හංගිලා තිබුණා. තව කීප දෙනෙක් හොයමින් ඉන්නවා. පුළුවන් තරම් ඉක්මනට අත්අඩංගුවට ගයිවි කියලා මම හිතනවා පොලිසියට. මේ රටේ පොලිස්පතිට ආරක්ෂාව අවශ්‍ය නැත්නම් එතකොට දැනට ඉන්න මේ ඉහළ නිලධාරීන්ට ලබා දීලා තියෙන ආරක්ෂාව පිළිබඳ නැවත සැලකිල්ලට බලනවාද? ඒ කියන්නේ දැන් පේන විදිහට පොලිස්පතිට ආරක්ෂාව අවශ්‍ය නැත්නම් ඒ කියන්නේ යාගේ PSO සහ ඒ කණ්ඩායම තියලා ගිහිල්ලා නම් ඒ කියන්නේ පොලිස්පතිට ආරක්ෂාව අවශ්‍ය නැතුව බොහොම නිරුපද්‍රිත වෙන්න පුළුවන්. එවැනි වටපිටාවක් තුළ අනිත් අයටත් ගේ දීලා තියෙන ආරක්ෂාව ගැන මේ සලකලා බලනවාද? ඔය ප්‍රභූ ආරක්ෂාව සපයලා තියෙන අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හරියටම විශ්ලේෂණයක් සමාලෝචනයක් කළොත් ඔය MST කට්ටිය PSO කට්ටිය දාලා යන ගමන් දිහා බැලුවොත් හොඳට වාර්තාවක් හදාගන්න පුළුවන් වෙයි. ඇත්තටම එයාට ඕනද කියලා හිතා ගන්න පුළුවන් දාලා යන ගමන් දිහා බැලුවොත්. හරිද? ඒ නිසා මම හිතනවා දැන් ඒකයි අපි කියන්නේ දිගටම එකිනෙකාට පවතින threat එක assess කළා තමයි දෙන ආරක්ෂාව ලබා දෙන්නේ. දැන් ඔය පෞද්ගලික කාලේදී සංවිධානාත්මක කල්ලි අතර සිදුවෙච්ච ගැටුමත් සමහර අය පාවිච්චි කරා අවසානයේදී ඒකෙන් අරගෙන ඇවිල්ලා മന്ത്രിවරුන්ට ඔය ප්‍රභූයයි කියන කට්ටියට ආරක්ෂාව ලබා දෙන්න කියන තැනකට අරගෙන එන්න. ඉතින් අපි නම් ඉන්නේ අතරම ඇසෙස්මන්ට් එකකින් තොරව ආරක්ෂාවක් ලබා දිය යුතු නෑ කියන තැන. ඒගොල්ලෝ පෙන්눔 කරනවා නම් Tamanට PSO නැතුව MSC නැතුව ඕන තැනක යන්න පුළුවන් කියලා. ඒකෙන් පෙන්눔 කරනවා ඒ ආරක්ෂාවේ ප්‍රමාණය කොතරම් අවශ්‍යද කියන එක. ප්‍රශ්නෙටම දිගුවක් අමතුමා දැන් දේශබන්දු තෙන්නකෝන් මහතාටත් ලොකු ආරක්ෂාව දීලා තිබේ මේ පාතාලය මර්ධනය කරන්න පෞගේ කාලේ කරපු දේවල් එක කියලා. ඒකම ඒකට මුල් වෙච්ච අමාත්‍යවරයාටත් විශේෂ ආරක්ෂාව දීලා තියෙනවා. මම මේක අවස්ථා කීපයකදී මේ අහලා තියෙනවා මේ මාධ්‍යමෙදී. ඒ වගේම ආනන්ද විජයපාල මහත්මයා කියලා තිබ්බා ඔහු සම්බන්ධයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇසෙස්මන්ට් එකක් කරනවා කියලා. ඒක කරලා තියෙනවද? ඔහුගේ ආරක්ෂාව අඩු කරන්න මේ තීරණයක් කරන් තියෙනවද? මොකද අර කිව්ව විදිහටම පොලිස්පතිට PSO වත් නැතුව එළියට ගිහිල්ලා ඉන්න පුළුවන් නම් ඒ අනිත් අමාත්‍යවරයාටත් එහෙම ඉන්න බැරි කමක් නැතුව ඇති කියලා මම හිතනවා. රටේ ආරක්ෂාව ඒ තරම් හොඳ ඇති කියලා මම හිතනවා. ඔව් ඒක මට හිතලා කියන්න බෑ. ආරක්ෂාව මේ ප්‍රමාණයට ලබා දීලා තියෙන්නේ තිබෙන සිකියුරිටි ඒ කියන්නේ ඒ තියෙන තර්ජනය සියල්ල ආරක්ෂක තත්ත්වය සැලකිලිට අරගෙන. ඒක තමයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ පොලිසිය පැත්තෙන් කියන දේ. ඉතින් ඒ ප්‍රමාණ